වියපත් වූ පසුව නිර්මාංශකයෙකු වීම නුවණට හුරුද. සත්ව ආහාර වලින් තොර ආහාර පිඟානක් සැලකීමේදී එහි ප්‍රමාණය කොපමණ වියුතුද යන්න සැමවිටම විශාල ප්‍රශ්නයකි. තනිකරම නිර්මාංශක ආහාර වේලක ඇති ගුණාත්මක බව ඇතැමුන් විසින් විශ්වාසයෙන් යුතුව කියා සිටියත් අනෙක් අය සලකන්නේ ප්‍රවේශමෙන් සාකච්ඡා කළ යුතු දෙයක් ලෙසටය. එමෙන්ම සෑම වයස් කාණ්ඩයක් සඳහාම විශේෂයෙන් වැඩිහිටි පරම්පරාවට නිර්මාංශකයෙකු වීම සෞඛ්‍ය සම්පන්නද නැද්ද යන්න පිළිබඳව එකිනෙකට විරුද්ධ මත තිබේ. මෑතකදී BMC වෛද්‍ය විද්‍යා සංග්‍රහයේ පළ වූ මතභේදාත්මක ලිපියකින් නිර්මාංශ ආහාර වේලක් විසින් ජීව විද්‍යාත්මක වයස මත ඇති කරන සුභවාදී බලපෑම් විස්තර කර තිබිණි. ඒ අනුව නිර්මාංශ ආහාර වේලකට වයස්ගත වීමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමේ හැකියාවක් තිබේ. විවිධ ආහාරවල බලපෑම් නිරීක්ෂණය කරන බොහෝ සමාන අධ්‍යයන මෙන්ම එම අධ්‍යයනයේ ප්‍රතිඵල පිළිබඳවද ඉතා සැලකිලිමත් වන ලෙස සමහර විද්‍යාඥයින් ඉල්ලා ඇත්තේ මෙම පරීක්ෂණය කුඩා නියැදි මත සීමිත කාල සීමාවක් කළ නිරීක්ෂණ මත පදනම් වී ඇති බැවිනි. නමුත් එය විවාදාත්මක තත්ත්වයක් ඇති කිරීමට ප්‍රමාණවත් විය. වැඩිහිටි පූර්ණ නිර්මාංශකයන් සැලකිලිමත් විය යුතු දෑ. ලන්ඩනයේ කිංස් විශ්වවිද්‍යාලයේ පෝෂණ විශේෂඥ මහාචාර්ය ටොම් සැන්ඩර් වෙනි සමහරු මෙම සොයාගැනීම පිළිබඳ ප්‍රශ්න කර තිබේ. ඇත්ත වශයෙන්ම නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කිරීම වියපත් පුද්ගලයන් මුහුණ දෙන අවදානම් තත්ත්වය උග්‍ර කරන බවට ඔහු අනතුරු අඟවා ඇත. වයස්ගත නිර්මාංශකයන් මාංශ පේශී අඩුවීම, අඩු අස්ථි ඝනත්වය ආදී තත්ත්වවලින් සහ ජීවන තත්ත්වය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි ආකාරයේ ස්නායු ආබාධ වලින් පීඩා විඳීමට වැඩි ඉඩක් ඇති බව පෙනෙනවා යයි ඔහු පැවසුවේය. වයස්ගත නිර්මාංශකයන් අඩු බර කාණ්ඩයට වැටීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ වගේම ඒ අය අස්ථි බිඳ යාමේ වැඩි අවදානමකට මුහුණ දෙනවා. කිරි සහ මස් නිෂ්පාදනවල ස්වභාවිකව දකින්න ලැබෙන දෙයක් වන කැල්සියම් සහ ප්‍රෝටීන් ඔවුන් පරිභෝජනය කරන්නේ අඩුවෙන් වීම මෙයට විශාල හේතුවක් යයි ඔහු පවසයි. තනිකරම නිර්මාංශ ආහාර පරිභෝජනය කරන්නන් යකඩ සහ සිංක් අඩුවෙන් අවශෝෂණය වීමේ ගැටලුවට මුහුණ දිය හැකි බවට මහාචාර්ය සැන්ඩර් අනතුරු අඟවයි. කෙසේ වෙතත් පළතුරු සහ එළවලු රාශියක් සමග ධාන්‍ය සහ ඇට වර්ග ආහාරයට එකතු කර ගැනීමෙන් මෙම තත්ත්වය සමනය කළ හැකි බවත් ඔහු පවසයි. නිර්මාංශ ආහාර වේලක සෞඛ්‍ය ප්‍රතිලාභ වෙනත් ආහාර සමග සංසන්දනය කිරීමේදී පැහැදිලි වාසි නොමැති බව පවසන මහාචාර්ය සැන්ඩර් නිර්මාංශ භක්ෂකයින්ගේ සහ සර්ව භක්ෂකයින්ගේ සමත්ව සෞඛ්‍ය අතර සැලකිය යුතු වෙනසක් දකින්නට නොවේ යයිද පවසයි. එක්සත් රාජධානියේ උපදේශක වෛද්‍යවරියක් සහ පෝෂණ උපදේශක ආයතනයක් වන ඉන්සියුලියන් හි නිර්මාචාර්ය වන නියම්බුරා එම්බූරුද පූර්ණ නිර්මාංශ ආහාරවල සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳව සැක පහළ කරයි. ඇය ඇගේ අන්තර්ජාල බ්ලොග් අඩවියට ඒවා විස්තර කරන්නේ පෝෂණමය වශයෙන් දුර්වල ආහාර ලෙසටය. ඒ වෙනුවට සම්බර ආහාර ගැනීමේ වැදගත්කම ඇය පෙන්වා දෙයි. ශාක හා සත්ව ආහාරවල සුද්ධ පෝෂක විවිධ සාන්ද්‍රණයන් අඩංගුය. එබැවින් ඒවා එකිනෙකට තරංකාරී පෝෂණ ප්‍රභේදයන් ලෙස සලකනවාට වඩා එකිනෙකට සහාය දක්වන පෝෂණ ප්‍රභේදයන් ලෙසට සැලකිය යුතුය. ඇය ලියා තිබේ. නිර්මාංශ ආහාර වේලක ප්‍රතිලාභ එක්සත් රාජධානියේ ආමාශ ආන්ත්‍රික විශේෂඥ වෛද්‍යවරයෙකු සහ උපදේශකයෙකු වන ආචාර්ය ඇලන් ඩෙස්මන්ඩ් නිර්මාංශ ආහාර ප්‍රවර්ධනය සඳහා ප්‍රබල හඬක් නගන අතර ඒවායේ ප්‍රතිලාභ ගැන නිතර ප්‍රකාශයට පත් කරයි. ඔහු වැඩිහිටියන්ව සතුන්ගෙන් තොර ආහාර වේලක් අනුගමනය කිරීම සඳහා දිරිමත් කළ යුතු බව පවසන්නේ එහි සැලකිය යුතු වාසු ඉස්මතු කරමිනි. සෞඛ්‍ය සම්පන්න ශාක මත පදනම් වූ ආහාර වේලක ඕනෑම වයසකදී විශාල ප්‍රතිලාභ රාශියක් ලබා දෙනවා. එයින් අප වයස්ගත වන විට ඇතිවන
ප්‍රධාන ගැටලු රාශියක් වන හෘද රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව සහ පිළිකා ඇතිවීමේ අවදානම් අඩු කළ හැකියි. ශාක මත පදනම් වූ ආහාර වේලකට මාරු වීම ගැන සලකා බැලීමට කිසිවිටකත් ඉක්මන් වැඩි හෝ ප්‍රමාද වැඩි වෙන්නේ නැහැ ඔහු පැවසුවේය. නමුත් මස් හා කිරි රහිත ආහාර වේලක් අනුගමනය කරන වියපත් අය ප්‍රධාන පෝෂක පදාර්ථ ගැන සැලකිලිමත් විය යුතු බවට වෛද්‍ය ඩෙස්මන්ඩ් අනතුරු අඟවා තිබේ. සෞඛ්‍ය සම්පන්නව සිටීමට උනන්දු වන ඕනෑම අයෙකුට ඇට වර්ග, ටොෆු සහ ධාන්‍ය වර්ග වැනි ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත ශාක ආහාර අනුභව කළ යුතුය. එමෙන්ම අස්ථි සෞඛ්‍ය සහ මාංශ පේශී ස්කන්ධය පවත්වා ගැනීම සඳහා විටමින් B12 අතිරේකය ලබා ගැනීම සහ නීතිපතා බර එසවීමේ ව්‍යායාමවල යෙදීමද වැදගත්ය. විටමින් B12 තීරණාත්මක සාධකයක් වන අතර එය හමුවන්නේ සත්ව ආහාරවල පමණි. එනිසාම එය නිර්මාංශ ආහාර වේලක නොමැති පෝෂණ අතුරින් එක් ප්‍රධාන පෝෂක පදාර්ථයක් වී තිබේ. B12 ඌනතාවය නිසා වෙහෙස, මාංශපේශී දුර්වල වීම, මානසික අවපීඩනය සහ ව්‍යාකූලත්වය ඇතිවිය හැකි අතර වැඩිහිටියන්ට මේ තත්ත්වය වඩාත් දරුණු හා අවදානම් විය හැකිය. මීට අමතරව එක් අධ්‍යයනයක් විසින් B12 විටමින් මට්ටම අඩුවීම අඝාත අවදානම වැඩි කිරීමටද සම්බන්ධ බව හෙළි කර තිබිණි. කොලින් යනු බිත්තර, කිරි සහ හරක් මස්වල ඉහළ ප්‍රමාණවලින් දකින්න ලැබෙන තවත් ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථයකි. බොහෝ ප්‍රවීණයන් පවසන්නේ නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කරන අය ස්නායු ශෛල අතර සංඥා හුවමාරුවට මෙන්ම වක්ගඩු ක්‍රියාකාරීත්වයට මැනවින් පවත්වාගෙන යාමටද අත්‍යවශ්‍ය වන කොලින් නිසි ප්‍රමාණයට තමන්ට ලැබෙන බවට වග බලාගත යුතු බවය. ගර්භණී කාන්තාවන් සඳහා අවශ්‍ය සංඝටක අතරින් කොලින්ද ප්‍රධාන වන අතර එය කලලේ මොළයේ වර්ධනය සඳහා වැදගත් බව විශේෂඥයෝ පවසයි. වාසනාවකට මෙන් එය බ්‍රොකෝලි, ගෝවා අංකුර, රටකජු සහ හතු වැනි ආහාරවලද තිබේ. නොදැනුවත්වම නිර්මාංශ වූවෝ වෛද්‍ය ඩෙස්මන්ඩ් නිර්මාංශ ආහාර වේලක සදාචාරාත්මක වාසිද ඉස්මතු කරයි. සත්ව නිෂ්පාදන මත යැපීම අඩු කිරීමෙන් ඔබට පරිසරයට මුදාහන්න කාබන් ප්‍රමාණය අඩු කරමින් ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීම කළ හැකි අතර වඩා තිරසාර හා දයාවෙන් යුතු ලෝකයකට දායක වීමට හැකියයි ඔහු පවසයි. වියපත් වැඩිහිටියන් නිර්මාංශ වීම සමවිතම සාර ධර්ම හෝ සෞඛ්‍ය ගැටලු මත හිතාමතාම කෙරෙන තෝරා ගැනීමක් නොවේ. එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ විශේෂඥයින් සීමිත පෝෂ්‍ය පදාර්ථ සහ අඩු කැලරි සහිත ආහාර මත යැපෙන පෝෂක ඌනතාවයන්ට තුඩු දෙන නොදැනුවත්වම නිර්මාංශ භක්ෂකයින් වූ වැඩිහිටි පුද්ගලයන් ගැන දැඩි කනස්ථාලයෙන් පසු වෙති. මෙම සංසිද්ධිය හැඳින්වෙන්නේ තේ සහ ටොස්ට් සින්ඩිරෝමය ලෙසටය. මෙවන් වැඩිහිටියන් බොහෝ විට යකඩ ඌනතාවය සහ වෙනත් සෞඛ්‍ය ගැටලු සමග රෝහල්ගත වෙති. මේ අනිවාර්යයෙන්ම සිදුවන්නේ මස් හා කිරි නිෂ්පාදන පරිභෝජනය කිරීමට වටා ඇති සදාචාරාත්මක සංකල්ප නිසා නොවේ. සහකරු මියගිය පසු සහ දරුවන් වෙනම පදිංචි වීම සඳහා නිවසින් ඉවත්ව ගිය පසු තනියම ජීවත් වන්නේ නම් ආහාර පිළියෙල කිරීම ඇතිවන අලසකම, පෝෂණයෙන් අනූන මස් සහ මාංශ නිෂ්පාදන මිල අධික වීම හෝ මස් මාළු සහ කිරි මිලදී ගැනීම සඳහා වෙළඳපොළට යාම සාපේක්ෂව දුෂ්කර වීම ආදී හේතු මස් මාංශ ආහාර වේලෙන් නොදැනුවත්වම බැහැර කිරීමට සිදුවන කරුණු බවට පත් තිබේ. ඒ විෂම චක්‍රයක් විය හැකිය. සමහර විශේෂඥයින් පවසන පරිදි මෙම තත්ත්වය ආර්ථික සාධක වලට ප්‍රතිඵලයක් පමණක් නොව හුදෙකලාව හා තනිකම සහ මානසික අවපීඩනයේ ආරම්භය මගින්ද සිදුවේ. එයින් ඇතිවන විටමින් B12 වැනි අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ නොලැබී යාම මෙම තත්ත්වය තවත් උග්‍ර කරවයි. මිනිසුන් වියපත් වීම මෙයින් ශරීරයේ ඇතිවන දුර්වලකම සුළුපටු නොවේ.